පාටික ෆේක් නවකතාවේ මගේ දෙමව්පියන්ගේ නිවස. අද මම සතුටින් බ්‍රූනෝ වෙමින් මගේ නිජබිම ලෙස හඳුන්වමි. මෙම කුඩා නගරය මෙම රටවල් දෙකේ මයිමේ පිහිටා ඇති බැවින් මට නම් ඔවුන්ගේ නැවත එක්වීම අපගේ ජීවිත සහ සම්පත් කැප කළ යුතු යුතුකමක් වන අතර අවම වශයෙන් අනාගත පරම්පරාවන් වෙනුවෙන් ජර්මනිය සහ ඔස්ට්‍රියාව මහත් ජර්මානු නිජබිම බවට පත්විය යුතුය. මෙය ආර්ථික ගණනය කිරීම මත පදනම් නොවේ. නැත එසේ නොවේ. නැවත එක්වීම ආර්ථික ප්‍රතිලාභ ගෙන නොදුන්නත් එය ආර්ථිකයට හානි කළත් එය සාක්ෂාත් කරගත යුතුය. එකම රුධිරයේ ජනතාව එකම රීතියේ ජීවත් විය යුතුය. ජර්මානුවන්ගෙන් පැවත එන්නන්ට එක් රාජ්‍යයක එක්සත් වන තුරු යටත් විජිත ප්‍රතිපත්තියට සහභාගී වීමට අයිතියක් නැත. රීචි භූමියට සියලුම ජර්මානුවන්ට නවාතැන් ගැනීමට සහ ඔවුන්ගේ ජීවනෝපාය සහතික කිරීමට නොහැකි නම් විදේශීය ඉඩම් හිමිකර ගැනීමේ ආශාවෙන් සදාචාරාත්මක අයිතිවාසිකම් පැන නගිනු ඇත. එවිට නගුල්කඩු බවට පත්වනු ඇත. යුද්ධයේ කඳුළු අනාගත පරම්පරාවන්ගේ දෛනික ජීවිතය ලබා දෙනු ඇත. ඒ නිසා මම හිතන්නේ මේ කුඩා මායිම් නගරයේ ශ්‍රේෂ්ඨ පණිවිඩයක සංකේතයක් බවයි. නමුත් තවත් දෘෂ්ටිකෝණයකින් එය අපේ කාලයට අදාළ පාඩමක්ද උගන්වයි. සියවසකට පෙර මෙම දුරස්ථ ස්ථානය ජර්මනිය කම්පා කළ භයානක සිදුවීමක දර්ශනය වූ අතර ජර්මානු ඉතිහාසයේ පවා සදහටම මතකයේ රැඳෙනු ඇත. අපගේ නිජබිම දරුණු නින්දාවක් විඳදරාගත් විට පොත්වෙලෙන්දෙකු දැඩි දේශප්‍රේමියෙකු සහ ප්‍රංශයේ සතුරෙකු ජොහැන්නස් බෝම් ජර්මනිය කෙරෙහි ඔහුගේ අධික ආදරය නිසා මෙහිදී ඝාතනය කරන ලදී. ඔහු තම සහකරු හෝ සිද්ධියේ ප්‍රධාන වැරදිකරු නම් කිරීම ප්‍රතික්ෂේප කළේය. රජයේ නිලධාරීන් විසින් මුලින්ම හෙලා දකින ලද අතර පසුව ප්‍රංශයට එරෙහිව නැගී සිටි ලියෝ ශ්ලේගර්ටද එයම සිදුවිය. මෙම අකීකරුකමට වරදකරුවන් වූ අතර වොක්ස්බර්ගි පොලිස් ප්‍රධානියා සහ පසුව සීකරින් යටතේ නව ජර්මානු රීච් නිලධාරීන්ද වූවත්. මගේ දෙමව්පියන් පසුගිය සියවස ආරම්භයේදී ඔස්ට්‍රියානු පාලනය යටතේ බැවේරියාවේ වැගිරීම් අතරතුර මියගිය ජර්මානු වීරයන් සිහි කිරීම සඳහා ඉන්ගන් යෝරේ මෙම කුඩා නගරයේ පදිංචි විය. මගේ පියා තම රාජකාරි බැරෑරුම් ලෙස සැලකූ සිවිල් සේවකයෙකි. මගේ මව ගෘහණියක් වූ අතර ඇගේ දරුවන් ඇති දැඩි කිරීමට කැප වී සිටියාය. මට ඒ කාලය ගැන එතරම් මතක නැත. අවුරුදු කිහිපයකට පසු මගේ පියාට ඔහුගේ ආදරණීය මායිම් නගරයේ හැර දමා නව රැකියාවක් සඳහා ජර්මනියෙන් කඳු පාමුල පිහිටි පැසව් වෙත යාමට සිදුවිය. ඒ කාලයේදී ඔස්ට්‍රියානු සිවිල් සේවකයින් ඒ රැකියාවකින් තවත් රැකියාවකට මාරු කරන ලදී. පැසව් වෙත පැමිණීමෙන් ටික කලකට පසු ඔහුගේ පියා ලින්ස් වෙත මාරු කරන ලදී. අවසානයේ ඔහු විශ්‍රාම වැටුපක් මත ජීවත් වීමට පටන් ගත්තේය. නමුත් එයින් අදහස් කළේ ඔහුට වැඩ නතර කිරීමට සිදු වූ බවක් නොවේ. විපත් ගෝවියෙකුගේ පුතෙකු වූ ඔහු කැළමිලි සහිත ළමා කාලයකින් පසු තම මව්බිම හැර ගියේය. වයස අවුරුදු 13දී ඔහු තම බඩු බාහිරාදිය ඇසුරුම් කර වනාන්තරයේ තම නිවස හැර ගියේය. අත්දැකීම් වලින් පමණක් කතා කළ හැකි ගම්වැසියන්ගේ විරුද්ධත්වය නොතකා ඔහු වියානා වෙත ගොස් වෙළඳාමක් ඉගෙන ගත්තේය. වසර 1850 වූ අතර ගිල්ඩර්වරුන් තිදෙනෙකු සමග නිවසින් පිටව ගොස් ආගන්තුකයන්ට මුහුණ දීමටද තීරණය වේදනාකාරී අත්දැකීමක් විය. 13 හැවිරිදි පිරිමි ළමයා වයස අවුරුදු 17දී ශිල්පියෙකු ලෙස ආධුනිකත්වය අවසන් කළ විට ඔහු අතෘප්තියට පත්විය. ඊට පටහැනිව පවතින ආර්ථික අර්බුදය, නිදන්ගත දරිද්‍රතාවය සහ ඒ කාලයේ කාංසාවන් ඉහළ වෘත්තියක වැඩ කිරීමට ඔහුගේ අධිෂ්ඨානය ශක්තිමත් කළේය. ඔහුගේ ළමා කාලය තුළ ගමේ පූජක පක්ෂයේ ඉහළම මානව ජයග්‍රහණය ලෙස පෙනුණි. නමුත් දැන් ඔහු නගරයට ළඟා වන විට තරුණයා සියල්ලටම වඩා සිවිල් සේවයේ ගෞරවය අගය කළේය. දුකෙන් හා ශෝකයෙන් පිරුණු මහලු මිනිසෙකුගේ අධිෂ්ඨානය ඇතිව 17 හැවිරිදි පිරිමි ළමයා නව ව්‍යාපෘතියක් වාරගෙන එය සාර්ථකත්වයට ගෙන ආවිය. ඔහු සිවිල් සේවකයෙකු බවට පත්විය. වයස අවුරුදු 23දී ඔහු තම ඉලක්කයට ළඟා වූ බව මම විශ්වාස කරමි. එසේ කිරීමෙන් ඔහු තම තරුණ වියේදී දුන් පොරොන්දුව ඉටු කළේය. ඔහු යම් වැදගත්කමක් ලබා ගන්නා තුරු තම මව්බිමට ආපසු නොයන බවට. ඔහු තම ඉලක්කය කරා ළඟා විය. නමුත් ගමේ කිසිවෙකු ඔහුව දරුවෙකු ලෙස හඳුනාගත්තේ නැත. ගම ඔහුට අමුතු බවක් පෙනෙන්නට තිබුණි.
වයස අවුරුදු 56දී ඔහු අවසානයේ ඔහුගේ ක්‍රියාශීලී ජීවිතය අත්හැරිය. නමුත් ඔහුට දිනක්වත් නිකරුණේ වාඩි වී සිටීමට නොහැකි විය. ඉහළ ඔස්ට්‍රියාවේ කුඩා වෙළඳපොළ නගරයක් වන ලොම්බාර්ඩ් නගරයෙන් පිටත ඔහු ගොවිපලක් මිලදීගෙන එය තනිවම කළමනාකරණය කළේය. මේ අනුව ඍජු හා දුෂ්කර ජීවිතයක අවසානයේ ඔහු තම පියාගේ නායකත්වයේ යටතේ ජීවිතයට නැවත පැමිණියේය. එවිට මම මගේ මූලධර්ම ස්ථාපිත කිරීමට පටන් ගතිමි. ඔහුට පාසලට බොහෝ දුර පයින් යාමට, පෙත්වල දුවන්නට සහ නරක් වූ පිරිමි ළමයින් සමග කටයුතු කිරීමට සිදුවිය. එය ඔහුගේ මවගේ කලකිරීමට හේතු විය. මේ කිසිවක් මා නිවසේ රැඳී සිටීමට පෙළඹුවේ නැත. මම කිසි විටෙකත් බැරෑරුම් වෘත්තියක් කිරීමට සිතුවේ නැත. නමුත් මගේ පියා කෙරෙහි මට අනුකම්පාවක් නොතිබුණි. මගේ සම වයසේ මිතුරන් සමග ඇති වූ උණුසුම් වාද විවාදවලදී කතිකත්වය සඳහා මගේ කුසලතාව වර්ධනය වීමට පටන්ගත් බව මම විශ්වාස කරමි. කුඩා කල සිටම මට දක්ෂතාවයක් තිබූ අතර ඉගෙනීම පහසු විය. නමුත් සමාජගත වීම දුෂ්කර විය. මගේ නිදහස් කාලය තුළ මම ලොම්බාර්ඩ් ආරාමයක ගායන කණ්ඩායම සමග ගායනා කිරීමට ඉගෙන ගත්තා. එම නිසා ආගමික කටයුතුවල පරිශුද්ධභාවය මම අගය කළෙමි. මගේ පියා තරුණ වියේදී මවාගත් උසස් මානව පරමාදර්ශවල පිළිබිඹුවක් ලෙස නිහතමානී ගමේ පූජකයෙකුගේ භූමිකාව දැකීමට වඩා ස්වාභාවික විය හැක්කේ කුමක්ද? මම මොහොතකට එසේ සිතුවෙමි. ඇත්ත වශයෙන්ම මගේ පියා මගේ ළමා කාලයේදී මගේ පුතාගේ බුද්ධිය අගය කිරීමට මා පෙළඹුවේ නැත. එවැනි ජීවිතයක ධනාත්මක හැකියාවන් ඔහු මට ඉගෙනුවේ නැත. එබැවින් ඒ කාලයේ මා ආධිපත්‍ය දැරූ ළමා සිතුවිලි ඔහුට තේරුණේ නැත. මගේ අභ්‍යන්තර අරගලය ඔහුව ටිකක් කනස්සල්ලටපත් කළේය. කෙසේ වෙතත් මෙම වෘත්තියේ වැඩ කිරීමට මගේ කෙටි කාලීන ආශාව ඉක්මනින්ම මගේ ස්වභාවයට ගැළපෙන ස්ථිර විශ්වාසයක් බවට පත්විය. මගේ පියාගේ පොත් කියවන අතරතුර මම හමුදා පොත් කිහිපයක් සමග දැන හඳුනාගත්තෙමි. මින් එකක් වූයේ 1870 1871 ෆ්‍රැන්කෝ ප්‍රෂියානු යුද්ධයේ ප්‍රසිද්ධ ඉතිහාසයයි. ඒ කාලයේදී නිදර්ශන සඟරා දෙකක් තිබූ අතර ඒවා මගේ ප්‍රියතම කියවීම බවට පත්විය. මෙම වීර කව්‍ය සහ වීර කතාව ඉක්මනින්ම මා තවත් ආකර්ෂණය කළේය. ඊට පසු මම යුද්ධය සහ හමුදා කටයුතු කෙරෙහි උනන්දු වුණා. නමුත් වෙනත් හේතුන් මත ෆ්‍රැන්කෝ ප්‍රෂියානු යුද්ධයේ ඉතිහාසය මට විශේෂ උනන්දුවක් ඇති කළේය. පළමු වරට ප්‍රශ්නයක් මතුවිය. එය තවමත් තරමක් අපැහැදිලිය. මෙම යුද්ධයට සහභාගී වූ ජර්මනුවන් සහ ජර්මනියේ අනෙකුත් අය අතර කිසියම් වෙනස්කම් තිබේද? ඉතින් මෙම වෙනස්කම් මොනවාද? ඔස්ට්‍රියාව සම්බන්ධ නොවුයේ ඇයි? මගේ පියා සහ අනෙක් අය මෙම යුද්ධයේදී සටන් නොකළේ ඇයි? අපි අනෙක් ජර්මනුවන් මෙන් නොවේද? අපි සියල්ලෝම එක හා සමාන නොවේද? පළමු වතාවට මෙම ප්‍රශ්නය මගේ මනසට නැගුණි. බොහෝ විට අසනු ලබන ප්‍රශ්නයට පිළිතුර ඊර්ෂ්‍යාවෙන් පිළිගැනීමට මට බල කෙරුණි. බිස්මාර්ක් අධිරාජ්‍යයේ කොටසක් වීමට සියලුම ජර්මනුවන් වාසනාවන්ත නොවිය. මට ඒ තේරුණේ නැත. මම මගේ අධ්‍යයන කටයුතු දිගටම කරගෙන යාමට තීරණය කළෙමි. මගේ චරිතය සහ ස්වභාවය නිසා ලයිසියම් හි සම්භව්‍ය කෘති මගේ ස්වාභාවික හැකියාවන්ට අනුරූප නොවන බව මගේ පියා තීරණය කළේය. රියල් ස්කූල් මට වඩාත් සුදුසු යයි ඔහු සිතුවේය. චිත්‍ර ඇඳීම සඳහා මගේ පැහැදිලි කුසලතාව මෙම මතය තහවුරු කළේය. ඔස්ට්‍රියානු උසස් පාසල්වල චිත්‍ර ඇඳීම වඩාත්ම නොසලකා හරින ලද විෂය බව ඔහු විශ්වාස කළේය. සමහර විට ඔහුගේ පෞද්ගලික දුෂ්කරතා නිසා ඔහු සම්භව්‍ය අධ්‍යයනයන් කළ නොහැකි යයි සැලකූ අතර ඒවාට එතරම් අවධානයක් යොමු කළේ නැත. ඔහුගේ පුතාද සිවිල් සේවකයෙකු වනු ඇතැයි ඔහු සිතුවේය. ඇත්ත වශයෙන්ම ඔහු මගේ වෘත්තියට වඩා මෙම වෘත්තියට කැමති විය. ජීවිතයේ දුෂ්කරතා නිසා ඔහුගේ ජයග්‍රහණ අතිශයෝක්තියට නැංවීමට ඔහුට හැකි විය. මන්ද ඒවා ඔහුගේ වෙහෙස නොබලා වැඩ කිරීමේ සහ ශක්තියේ ප්‍රතිඵලයක් වූ බැවිනි. ඔහුගේම වෘත්තියේ ආඩම්බරය නිසා ඔහුගේ පුතා එම මාර්ගය අනුගමනය කළ යුතු බවත්, හැකි නම් එහි ප්‍රමුඛ ස්ථානයක් ගත යුතු බවත් විශ්වාස කිරීමට හේතු විය. ඔහුගේ උත්සාහය ඔහුගේ පුතාට එම වෘත්තීය මාර්ගය අනුගමනය කිරීමට උපකාරී වූ බව දුටු විට මෙම විශ්වාසය ශක්තිමත් විය. ජීවිතයේ මෙම වැදගත් කොටස ඔහුට අහිමි කිරීම ඔහුට සිතාගත නොහැකි විය. ඔහුගේ ඇස් හමුවේ ඔහුගේ පියාගේ තීරණය සරල, ස්ථිර, පැහැදිලි සහ පැහැදිලි විය. පැවැත්ම සඳහා වූ අරගලය නිසා ඒකාධිපතියන් බවට පත් වූ ඔහු වැනි අයට
ඔවුන්ගේ අත්දැකීම් ලත් වගකීම් විරහිත තරුණ මිතුරාට ඔහුගේ ඉරණම තීරණය කිරීමට ඉඩ දෙනු ඇතැයි සිතාගත නොහැකි විය. එය භයානක හා ලැජ්ජා සහගත දුර්වලතාවයක් වනු ඇත. ඔහුගේ පුතාගේ අනාගතය සඳහා පියාගේ අධිකාරිය සහ වගකීම ක්‍රියාත්මක කිරීම ඔහුගේ අද්විතීය යුතුකම පිළිබඳ හැඟීමට සම්පූර්ණයෙන්ම පටහැනිය. මෙය වෙනස් විය. මගේ ජීවිතයේ පළමු වතාවට මට වයස අවුරුදු 11ක් වන විට මට එයට එරෙහිව පැහැදිලි ස්ථාවරයක් ගැනීමට බල කෙරුණි. යා ඔහුගේ සැලසුම් සහ අදහස් අදිෂ්ඨානයෙන් ක්‍රියාත්මක කළ අතර පුතාද එහා සමානව මුරණ්ඩු වූ අතර ඔහුට වැදගැම්මකට නැති වූ නිෂ්ඵලය පෙනෙන අදහස් පිළිගැනීම ප්‍රතික්ෂේප කළේය. මම සිවිල් සේවකයෙක් නොවේ. කිසිම හේතු ගැන්වීමක් හෝ අනතුරු ඇඟවීමක් මෙම ප්‍රතිරෝධය බිඳ දැමිය නොහැක. මට කිසි විටෙකත් සිවිල් සේවකයෙකු විය නොහැක. ජීවිතය හරහා මට මඟ පෙන්වීමට සහ මගේ වෘත්තිය කෙරෙහි ආදරයක් සහ ආශාවක් මා තුළ ඇති කිරීමට මගේ පියා දැරූ සියලු උත්සාහයන් නිෂ්ඵල විය. කනගාටුවට කරුණක් නම් දිනක් මම කාර්යාල පුටුවකට සීමා වී මගේ නිදහස් කාලය අහිමි කර මගේ ජීවිතයේ ඉතිරි කාලය සඳහා පෝරම පුරවා ගැනීමට බල කෙරුණි. අද ළමයි ලෙස දැන් සැලකෙන තරුණින්ගේ මනසට එවැනි අදහස් ඇතුළු වේ කිසිවෙකු නොසිතන්නට ඇත. අපට ලැබුණු මුල් අධ්‍යාපනය මට එළිමහනේ වැඩි කාලයක් ගත කිරීමට උපකාරී විය. දැන් අපේ දේශපාලන විරුද්ධවාදීන් මගේ ළමා කාලය පරීක්ෂා කරන විට අවසානයේ මට ඒ ප්‍රීතිමත් කාලය සිහිපත් කර ඔවුන්ගේ මතකයන් වටිනා බව ඔවුන්ට ඔප්පු කිරීමට හැකිවීම ගැන මම දෙවියන්ට ස්තුතිවන්ත වෙමි. විප්ලවයේ නපුරු සැලසුම් ඔහුගේ තරුණ කාලයේ සියලු අරගලවල හදවත විය. ඒ කාලයේ කෙත්වතු සහ වනාන්තර සියලු අරගලවල කේන්ද්‍රස්ථානය විය. උසස් පාසලට යාමට නොහැකිවද මම කාලය ගත කිරීමට සමත් විය. නමුත් දැන් මට නව යුද්ධයක් අවශ්‍යයි. මගේ පියාගේ සිවිල් සේවකයෙකු වීමේ සැලැස්ම මගේ කැමැත්තට පටහැනි වූ තාක්කල් මෙම ගැටුම පහසුවෙන් පිළිගත හැකි විය. නිතර ඇතිවන ආරවුල් වළක්වා ගැනීම සඳහා මම මගේ පෞද්ගලික අදහස් යටපත් කළෙමි. සිවිල් සේවයට සම්බන්ධ නොවීමට ගත් තීරණය ටික වේලාවකට මාව සංසුන් කිරීමට ප්‍රමාණවත් විය. මම මෙම තීරණයේ ස්ථිර වුණා. නමුත් මගේ පියාගේ හොඳ සැලැස්ම නිසා තත්ත්වය තවත් සංකීර්ණ විය. මම එයට විරුද්ධ වුණා. මට ඒ සිදු වූයේ මට වයස අවුරුදු 12 දී. ඒ සිදු වූ ආකාරය මට පැහැදිලි කළ නොහැක. නමුත් කවදා හෝ මම කලාකරුවෙකු, චිත්‍ර ශිල්පියෙකු වන බව මම දැන සිටියෙමි. චිත්‍ර ඇඳීමේ මගේ දක්ෂතාවය හඳුනා ගන්නා ලදී. මගේ පියා මාව උසස් පාසලට යැවීමට මෙය එක් හේතුවක් විය. නමුත් මම මෙම දක්ෂතාවය වර්ධනය කර චිත්‍ර ඇඳීම වෘත්තියක් ලෙස බාර ගනියේ ඔහු සිතුවේ නැත. ඊට පටහැනිව මම සැමවිටම ඔහුගේ ආදරණීය සැලැස්ම ප්‍රතික්ෂේප කළ බැවින් මගේ තීරණය ස්වභාවිකවම මගේ පියාගේ පළමු ප්‍රශ්නය මතු කළේය. මට ඇත්තටම කුමක් වීමට අවශ්‍යද? මගේ පියා මොහොතකට නිහඬව සිටියේය. චිත්‍ර ශිල්පියා, කලාකරුවා හෝ චිත්‍ර ශිල්පියා, ඔහු පුදුමයෙන් හැසුවේය. මම හොඳ මනෝභාවයකින් සිටිනවාද ඔහු කල්පනා කළේය. සමහර විට ඔහු මාව තේරුම් නොගත්තේය. නැතහොත් සමහර විට ඔහු සිතුවේ ඔහු මගේ අභිප්‍රාය තේරුම් නොගත්තේය කියාය. නමුත් මම මගේ අදහස ඔහුට පැහැදිලි කර මගේ වැදගත්කම තේරුම්ගත් විට ඔහු සෑම විටම මෙන් දැඩි ලෙස විරුද්ධ විය. ඔහුගේ තීරණය කෙතරම් සරල දෙයක් මගේ ස්වාභාවික දක්ෂතා තිබියදී මට එයින් වැහැර විය නොහැක. කලාකරුවා මම ජීවත්ව සිටින තාක්කල් කවදාවත් මගේ නිරන්තර ස්ථිර පිළිතුර විය. මගේ පුතාට ඔහුගේ මුරණ්ඩුකම සහ අනෙකුත් ගුණාංග උරුම විය. නමුත් ඔහු ඊට ප්‍රතිවිරුද්ධ විය. මේ මොහොතේ අපගේ ආරවුල අවසන් විය. තාත්තා ඔහුගේ කවදාවත් නැහැ අත්හැරීමට ප්‍රතික්ෂේප කළ අතර මම මගේ නමුත් මත අවධාරණය කළෙමි. කෙසේ වෙතත් තත්ත්වය සතුටුදායක නොවිය. මහල්ලා ඉතා දුක්ඛිත විය. මමත් එසේමය. මම ඔහුට බොහෝසේ ආදරය කළෙමි. මගේ පියා චිත්‍ර ශිල්පියෙකු වීමේ මගේ බලාපොරොත්තු බිඳ දමා තිබුණි. මම තවත් පියවරක් ඉදිරියට ගොස් ප්‍රකාශ කළේ මම නැවත කිසි දිනක එම වචන වලින් කිසිවක් කියවන්නේ නැති බවයි.